සංගීතයේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ චේතනාට විරුද්ධව පැමිණිලි කළ කල්පනට වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ චේතනා කිසිම විදියකින් අසේනිටවත් කල්පනටවත් විරුද්ධව වැඩ කරේ නැහැ. ඒ වගේම මහිටවත්. ඉතින් ගෙදර අය කොච්චර ඇහුවත් කවදාවත්ම චේතනා කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. මොකද චේතනා දන්න දේවල් අසේනි හැමදේම කතා කරපු දේවල්. නමුත් කවමදාකවත් එයාට විශ්වාස කරන්න බෑ මහී අසේනිට එහෙම දෙයක් කරાવી කියලා. ඒ වගේම කල්පන සැක කරන එක සාධාරණයි. මොකද අසේනිගේ හොඳම යාළුවනේ චේතනා. ඒ නිසා තමයි එහෙම හිතනවා ඇත්තේ. ඉතින් අසේල මුදලාලි අහපු දේවල් චේතනා සීයා එක කියනවා. මොකද තාත්තා ඒ විදියට වැරදි විදියට හිතාගෙන ඉන්න එක එයාට හිතට වේදනාවක්. ඉතින් සීයා කියන්නේ අනිවාර්යෙන්ම මේ දේවල් කරන්නේ කල්පනලා කියලා. ඉතින් කල්පනගේ උමනාවට තමයි ඇත්තටම මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ගැන වැඩි හිතන්න එපා කියලා සීයා කිව්වත් මේ කල්පන පැමිණිල්ලක් කරලා තියෙනවනේ පොලිසියට චේතනාව සැකයි කියලා. චේතනා හැමදේම දන්නව ඇති කියලා. ඉතින් අසේල මුදලාලිට කියලා තොරතුරක් ගන්න උත්සාහ කරත් ඒක බැරි වුණු නිසා අනිවාර්යෙන් පොලිසියට පැමිණිල්ලක් කරනවා මෝඩකමට මේ කල්පන. ඉතින් මේ හැමදේම අනිත් පැත්තට කැරකැවිලා කල්පනට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද එයා කරපු ඒ දේ අනිවාර්යෙන්ම වැරදිය කියලා අසේල මුදලාලි වුණත් කියන්න පුළුවන්. මොකද සීයත් අනිවාර්යෙන් චේතනාගේ පැත්තේ. කල්පනත් එක්ක විරුද්ධව වැඩ කරන්න මෙතන ඉඳන් අනිවාර්යෙන්ම පටන් ගනී. මොකද තමන් බඳින්න ඉන්න කෙනාට මේ කරපු දේ අනිවාර්යෙන්ම නංගිටත් මේ දේ කරන්න ඇත්තේ මේ කල්පන කියලා මෙතෙන්දී අනිවාර්යෙන් සැක කරાવી. ඉතින් අනිවාර්යෙන් චේතනා විරුද්ධව වැඩ කරන්න ගිහිල්ලා කල්පන මහා ප්‍රශ්න ගොඩක් දාගන්නවා. අපිට ඉදිරියේදී බලන්න පුළුවන් වෙනවා.